iPhone කියලා ඔයාලා හැමෝම ලංකාවේ රස හොයාගෙන යන රස ලංකා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම හිතුවා ගෙදර හැමෝම එක වගේ කැමති හැමෝම කන්නාස chicken curry එකක් හදන්න හැටි ඔයාලට කියලා දෙන්න. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු මේක මොනවද ඕන කරන්නේ කියලා. මේ තියෙන්නේ chicken එක හදා ගන්න අවශ්‍ය ද්‍රව්‍ය ටික. මම මෙතන අරන් තියන්නේ chicken gram 500කට අවශ්‍ය ද්‍රව්‍ය ටික. මෙන්න තියෙනවා මම හොදලා ගත්ත චිකන් ටික. ඔයාලා හොඳින් මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා මේ චිකන් හොදද්දී දෙපාරක් විතර හොඳ වතුරෙන් හොදලා ඊට පස්සේ මේකේ තියෙනවනේ පිළී ගන්න හැම පිළී ගන්න නැති වෙන්න ඔයාලා කරන්න ඕන දේ තමයි මේකට ලුණු කැට දාගන්න. ලුණු කැටයි ඒ වගේම දෙහි ඇඹුල් චුට්ටකුයි ඇඹුල් කියන්නේ දෙහි බෑයක් කපලා ඒ කිස්ම ටික මේක නෙල්ලත් මේකට දාගන්න. එතකොට මේ මස් එකේ තියෙන පිළී ගන්න නැත්තු යනවා. ඊට පස්සේ ඒ ටික දාලා විනාඩි 2ක් වගේ හොඳට මේවා කරලා ඊට පස්සේ ආයෙ හොඳ වතුරෙන් හොදලා තමයි ඔයාලා මේක උයන්න ගන්න ඕනේ. එතකොට කිසිම පිළිගන්නක් ගන්නේ නැහැ. මේ චිකන් ටික හොදලා ගත්තට පස්සේ මේක සීසන් වෙන්න පොඩි මිශ්‍රණයක් හදලා මේක තියන්න ඕනේ විනාඩි 5ක් වගේ 5ක් 10ක් වගේ. ඉතින් ඒකට අවශ්‍ය ද්‍රව්‍ය තමයි ඉඟුරු සුදු ලුණු දාලා පේස්ට් එකක් හදා ගන්න ඕනේ හොඳට තාලලා. ඊට පස්සේ අපි ඉඟුරු සුදු ලුණු පේස්ට් එක මේකට දා ගන්න ඕනේ. ඊළඟට අපි කරන්න ඕනේ මේ සුදු ලුණු ඉඟුරු පේස්ට් එක දැම්මට පස්සේ මේකට බැදගත්ත 3-5 කුඩු ස්වල්පයක් එකතු කරගන්න. ඒ ටික එකතු කරාට පස්සේ ඊළඟට අපි කරන්න ඕන දේ තමයි තලාගත්ත ගම්බිරිස් කුඩු. ඔයාලා ගම්බිරිස් කුඩු කඩෙන් ගෙන එක දානට වඩා ගම්බිරිස් ඇට ගෙනල්ලා මේක තලා ගන්න. ඊට පස්සේ ඒක දාපුවාම හොඳ සැරක් හිටිනවා මේ චිකන් එකේ. සැරට කන්න කැමති නම් මේ මං කියන්නේ මේකට ගම්බිරිස් කුඩු ඔයාලා ඇට ගෙනල්ලා ඒක ගලේ හරි මුකේ හරි දාලා තලලා චිකන් එකට දාගන්න. ඒක හොඳයි කියලා මං හිතනවා. මම කියනවට ඔයාලා ඒ දේ කරලා බලන්න. ඒ දේ කරලා කොහොමද කියලා කමෙන්ට් එකකට දාන්න. ඒක හොඳයි නම් ඊළඟට අපි කරගන්න ඕනේ මිරිස් කුඩු ටිකක් අරගෙන මිරිස් කුඩු ටික ඇතිලියකට හරි තාච්චියට හරි දාලා මේ මිරිස් කුඩු ටික හොඳට බැදෙන්න දෙන්න ඕනේ. වන් පාටක් වුණාට පස්සේ මිරිස් කුඩු ටික බැදලා මේ මං ඔය දාලා තියෙන්නේ මිරිස් කුඩු ටික මේකට දාගන්න ඕනේ. ඒ ටික දාලා ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ ලුණු කැට ටිකක් දාගන්න. ලුණු කුඩු දානකොට ලුණු කැට දාපුවාම මේකේ හොඳ රසක් එකතු වෙනවා. ඒ නිසා ඔයාලා ලුණු කුඩු දාගන්න නැතුව ලුණු කැට දාගෙන මේක හොඳින් කලවම් කරගන්න ඕනේ. කලවම් කරන්න කලින් පොල් තෙල් ස්වල්පයක් දාන්න ඕනේ. පොල් තෙල් ස්වල්පයක් දාන්නේ මේ චිකන් එකට මේ පේස්ට් එක හොඳට උරා ගන්න ඕන නිසා. ඒ නිසා මම ඔය පෙන්නන විදිහට ඒ ටික ඔක්කොම දාලා හොඳින් කලවම් කරගන්න. ඔය තියෙන්නේ යම් ද්‍රව්‍ය ටික ඔක්කොම දාලා අපි කලවම් කරගත්තට පස්සේ ඕක තියෙන්න ඕන විදිය. ඔය විදිහට තිබ්බට පස්සේ ඕක පැත්තකින් තියන්න වහලා විනාඩි 5ක් හෝ 10ක් වගේ තියාගන්න. ඒ හොඳට මැටි තෝට චිකන් වල ලුණු ඇඹුල් ටික ඔක්කොම අල්ලලා ඒක හැදිලා තියෙනවා. ඒක අපි එහෙම තියෙන්න ඇරලා අපි ඊළඟට කරමු. චිකන් එක උයා ගන්න ඕනේ ටෙම්පරාදු එක අපි හදාගමු. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ විදිහට වලඳක් අරගෙන මං කියනවාට මැටි වලඳක් ගන්න. මැටි වලඳක් ගත්තොත් ඒක ගොඩක් රස වෙනවා චිකන් එක. ඊට පස්සේ ඇත්තේ රත් වුණාට පස්සේ ඔය විදිහට පොල් තෙල් ස්වල්පයක් දාගන්න ඕනේ. පොල් තෙල් ස්වල්පයක් දැම්මට පස්සේ ඔයාලා ඊළඟට කරන්න ඕන දේ තමයි මේ රත් වුණ තෙල් එකට ලොකු ලුණු හරි රතු ලුණු හරි ගන්න. මම මෙතන තියෙන ලොකු ලුණු මං කියන්නේ ඔයාලා මෙතන රතු ලුණු ගන්න. ඇත්තටම රතු ලුණු දාපුවාම ඕනම කෑමක් මාරම රසක් එනවා. ඒක කියාගන්න බැරි තරම් එන අමුතුම රසක් එන්නේ. අපි සම්බෝලයක් හැදුවත් ලොකු ලුණු දානට රතු ලුණු දාපුවාම මාරම රසයි නේ වගේ. ඕනම මාර පින්නකට රතු ලුණු දාන තියනවා නම් හොඳයි. මම මෙතන තියෙන ලොකු ලුණු ඔයාලා මෙතන රතු ලුණු දාගන්න. එතන කිසි ප්‍රශ්නයක් නැහැ. ලොකු ලුණු දැම්මත් රතු ලුණු දැම්මත් මං කියන්නේ රස වෙන්න රතු ලුණු දාගන්න. ඊට පස්සේ අම්මිරිස් කරල් 2ක් හෝ 3ක් දාගන්න. එහෙම දාලා ඊට පස්සේ ලුණුයි මිරිස් කරල් හොඳට කලවම් වෙන්න හොඳින් හැදි ගන්න. ඊට පස්සේ අපි කරන්න ඕන දේ තමයි අපිට ඕනම කෑමක් හදද්දි නැතුවම බැරි රම්පෙයි කරපිංචා. රම්පෙයි කරපිංචා දාපුවාම කෑම එකට සුවඳක් එන්නේ. රම්පේ බැදෙද්දි රම්පෙයි කරපිංචායි බැදෙද්දි මාරුම සුවඳක් එනවා කෑම එකට. ඒ වගේම එන සල් කරාඹු නැටි. එන සල් කරාඹු නැටි වලින් තමයි මේකට අපි හිතනට වඩා සුවඳක් එක්කම රසක් එකතු වෙන්නේ. ඊට පස්සේ එන සල් කරාඹු නැටිත් වල දාගන්න. එන සල් ඇට දෙකයි සහ කරාඹු නැටි දෙකක් දාගන්න. ඒ වගේම කුරුඳු පොතු ස්වල්පයකුත් දාගන්න. කුරුඳු පොතු චූටි කෑල්ලක් දාගන්න. ඒ දාලා ඊට පස්සේ ওই ටික ආයෙ හොඳින් කලවම් කරගන්න ඕනේ. ওই ටික කලවම් කරගත්තට පස්සේ අපි කරන්න ඕනේ දේ තමයි කහකුඩු ස්වල්පයක් එකතු කරගන්න. කහකුඩු ස්වල්පයක් එකතු කරගත්තට පස්සේ ඊළඟට අපි කරන්න ඕනේ දේ තමයි මේකට
ගොරක සල්පත් එකතු කරන ගොරක කෑල්ලක් චුටි කෑල්ලක් හරි දෙකක් හරි එකතු කරගන්න චිකන් එකට අමුන් රසක් එන්න. ඔයාලට ගොරකා නැත්තම් තක්කාලි හරි දාගන්න. මම මෙතන දාගත්තේ ගොරකා. ඒක ටිකක් දාලා නැවත හොඳින් මිශ්‍ර කරගන්න. ඔයාලා මේක ගොඩක් හර වෙන්න දෙන්න එපා. මේ සාමාන්‍ය ගානට අන්වන් පාටක් වෙද්දී මේක ඔයාලා පැදගන්න එක නවත්ත ගන්න ඕනේ. අපි දැන් චිකන් එකට අවශ්‍ය ටෙම්පරාදු හදන් ඉවරයි. අපි අර පැත්තකින් තියලා තිබ්බ සීසන් එකෙන් තියලා තිබ්බ චිකන් ටික බලමු දැන් කොහොමද කියලා. ඔයාලට පේනවා ඇති ඒක හොඳින් සීසන් වෙලා වගේ. ඊට පස්සේ ඒ ටික අපි ඊළඟට ගන්න ඕනේ. අපි හදාගත්ත ටෙම්පරාදු එකට මේ චිකන් කෑලි ටික දාගන්න ඕනේ. චිකන් කෑලි ටික දැම්මට පස්සේ අර මිශ්‍රණයත් එක්ක අපි හදාගත්ත ටෙම්පරාදුවත් එක්ක මේ චිකන් කෑලි ටික හොඳට මිශ්‍ර වෙන්න තියෙන්න ඕනේ. ඒ මිශ්‍ර වෙන්න ඕන නිසා අපි හොඳින් මේ කලවම් කරමු. ඔය විදිහට අපි කලවම් කරගත්තට පස්සේ ඊළඟට අපි ගන්න ඕනේ මේකට වතුර ස්වල්පයක් දාගන්න ඕනේ. වතුර ගොඩක් දාගන්න එපා මොකද චිකන් වලත් වතුර තියෙනවානේ. ඒකෙන් යටි රහයි මේ චිකන් එකේ. නිසා වතුර ගොඩක් දාගන්න නැතුව චුට්ටක් දාගන්න. ඊට පස්සේ අපි මේ චුට්ට හොඳින් කලවම් කරගන්න ඕනේ. හොඳින් අර කෑලි වල එහාට මෙහාට කර හොඳින් කලවම් කරගන්න ඕනේ. එහෙම කලවම් කරාට පස්සේ අපි මේ චිකන් එක තැම්බෙන්න ඕන නිසා විනාඩි 5ක් 10ක් උපරිම විනාඩි 15ක් වගේ තියාගන්න ඕන චිකන් ටික තැම්බෙන්න. දැන් අපි මේ ටික තිබ්බට පස්සේ අරලා බලමු. ඔයාලට පේනව නේද? තෙල් චුට්ටක් පැදීගෙන එනවා. තෙල් පැදිලා තියෙනවා කියන්නේ සාමාන්‍ය ගානට චිකන් එක හැදිලා තියෙන්නේ. ඉතින් එක තව විනාඩි 5ක් වගේ ලිපේ තියාගමු. ඔය තියෙන්නේ විනාඩි 5ක් අපි ලිපේ තියාගත්තට පස්සේ තියෙන විදිහ තමයි. එතකොට අපි මේ චිකන් එක සම්පූර්ණයෙන්ම විනාඩි 20ක් තමයි තියාගෙන තියෙන්නේ. ඔයාලට පේනව නේද මේ චිකන් එකේ දුම් දානවත් එක්ක මේකේ පාටත් ඔයාලට පේනවනේ හොඳට. ඉතින් මේ චිකන් එකේ අවසානයේ ඔහොම තමයි උනේ. අපේ සුපිරිම චිකන් කරි එක දැන් රෙඩි වෙලා ඉවරයි. බලන්නකො මේකේ තියෙන පාට කොහොමද කියලා. වීඩියෝ එක බල ඉන්න නැතුව දැම්ම කුස්සියට ඉක්ින් ඔය try කරලා බලන්න මේ කොහොමද කියලා. හැබැයි ඉතින් මාව subscribe කරලා ගියේ නැත්නම් ඔය රහ එන්න නැත්නම් මොන්න මං කලින් ඔයාලට කියනවා හොඳේ. ඉතින් ඔයාලත් මේක හදලා බලලා කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම like එකක් දාන්න අමතක කරන්න එපා. තව අලුතින් යන්න ඉගෙන ගන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ වීඩියෝ එක ඒ වගේ ඒ හොඳම යාළුවට share කරන්න. එහෙනම් ඉතින් අද මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා.